මම තිරස්පරාසයත් හෙව්වා උපරිමුසත් හෙව්වා මේ පතයේ සමීකරණය පාවිච්චි කරලා. උසස් පෙළ භෞතික විද්‍යාව යටතේ අපි ප්‍රක්ෂිප්ත ගණන් හැදුවට අපි ඒක ඇතුලේ මේ තියෙන මැත්ස් පාර්ට් එක කතා කරන්නේ නැහැ. මෙතනදි මම ඔප්පු කරන්න හදන්නේ ප්‍රක්ෂිප්තයක පතය මොන වගේද කියලා. පරාවලීය පතයක්ද එහෙම නැත්නම් වක්‍ර පතයක්ද? එතන මේ දම් පාටින් තියෙන්නේ පරාවලීය පතයේ සමීකරණය, මේකේ රතු පාටින් තියෙන්නේ වෘත පතයක සමීකරණය. කියන්නේ අපි ඔප්පු කරපු ප්‍රක්ෂිප්තයේ පතයට අදාළ සමීකරණයක් තමයි මේ තියෙන්නේ. දැන් බලන්න මේ ඍණාගේ විචලනය විදිහේ ප්‍රස්ථාර විචලනය වෙන විදිහ. එහෙනම් අපි බලමු ප්‍රක්ෂිප්තයක පතය මොන වගේ පතයක් වෙනවද කියලා. A level අපි ප්‍රක්ෂිප්ත ගණන් හදද්දී හුඟක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රක්ෂිප්තක පතය පරාවලීය පතයක්ද එහෙම නැත්නම් වක්‍ර පතයක්ද, මේ පතේ මොන වගේද කියන එක. අපි ප්‍රක්ෂිප්ත ගණන් හදනවා. අපි ඒකෙදී ආරම්භක ප්‍රවේග, අවසාන ප්‍රවේග, පියාසර කාලය, තිරස්පරාසය, ප්‍රක්ෂේපණ කෝණය, ත්වරණ අනම්මනම් ඕවා සම්බන්ධ කරලා ගණන් හදනවා. හැබැයි අපිට අවබෝධයක් නැහැ මේ ගණන් ඇතුලේ මේ පතය මොන වගේ පතයක්ද, මේ ප්‍රක්ෂිප්තයක් ගමන් කරන්නේ මොන වගේ පතයකද. අපි ඉගෙන ගන්නවා පරාවලීය පතයක් කියලා. හැබැයි ඒක කොහොමද පරාවලීය පතයක් වෙන්නේ? ඔන්න ඔය කතාවට උත්තරයක් ගන්න තමයි අද අපි හදන්නේ. හරි. ඒතර මම සඳුන් ප්‍රේමරත්න මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්, ඉංජිනේර කෙනෙක් වගේම වර්තමානයේ උසස් පෙළ භෞතික විද්‍යාව ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. එහෙනම් අපි බලමු ප්‍රක්ෂිප්තයක පතය මොන වගේ පතයක් වෙනවද කියලා. එහෙනම් මම මෙතන අරන් තියෙනවා මේ තියෙන ප්‍රක්ෂේපණ ලක්ෂය, මේ තියෙන ප්‍රක්ෂේපණ ප්‍රවේගය, මේ තියෙන ප්‍රක්ෂේපණ කෝණය, මේ තියෙන ගුරුත්වජ ත්වරණය සිරස්ව පල්ලෙහාට. ගුරුත්වය යටතේ චලිතයක් මේ ස්කන්ධය මත ඇතිවන එකම බාහිර බලය ප්‍රක්ෂේපණය කරාට පස්සේ වස්තුවේ බර විතරයි. එහෙනම් එයා ගුරුත්වය යටතේ චලිතයක් වෙනවා. තිරසට තීටා කෝණයක් ආනතයි, ගුරුත්වය යටතේ ආනත චලිතයක්. ඒ කියන්නේ ප්‍රක්ෂිප්තයක්. පැහැදිලිද? හරි. දැන් මේ තියෙන්නේ මෙයා ගමන් කරන පතය මම මේ රතු පාටින් දාලා තියෙන්නේ. ඒතකොට මම මේ පතයට සමීකරණයක් ගන්න තමයි හදන්නේ. පතයට සමීකරණයක් ගන්න හදන්නේ. මම ගන්නවා මේ ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය කියලා. ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය. සාධාරණ පිහිටුමක් ගමු මෙයා ඉන්න. මම සාධාරණ පිහිටුමක් ගන්නවා. ඒතර මෙයාට උස y වෙනවා. ඇයි? මේ තියෙන්නේ y අක්ෂය, මේ තියෙන්නේ x අක්ෂය. ඒතර y අක්ෂය ඔස්සේ මෙයාගේ උස මම ගන්නවා ඛණ්ඩාංකේ y කියලා. මේක x නම් මෙතන ඉඳන් මෙතෙන්ට දුර මම ගන්නවා x කියලා. එතකොට මෙයාගේ ඛණ්ඩාංකය x, y. එතකොට ආරම්භයේදී කාලේ බිඳුවයි කියලා සැලකුවොත් මම මෙතෙන්ට ගන්නවා t සමානයි t කාලයක්. t සමානයි t කාලයක් ගත වෙලා තියෙනවා. දැන් මේ xy කියන ඛණ්ඩාංක යුගලෙන් කියවෙන්නේ මේ ප්‍රක්ෂේපණය කරන වස්තුවේ පිහිටීම. ප්‍රක්ෂේපණය කරන වස්තුවේ පිහිටීම. හරි. දැන් මම මේ ප්‍රක්ෂිප්තයේ තිරස් චලිතය සලකනවා. දැන් මේක තිරස් චලිතයක් සලකන්නේ ඇයි, සිරස් චලිතයක් සලකන්නේ ඇයි කියලා අපි ප්‍රක්ෂිප්තයට ඉගෙන ගන්නවා. මෙතනදී මම ඔප්පු කරන්න හදන්නේ ප්‍රක්ෂිප්තයක පතය මොන වගේද කියලා. එහෙනම් මම මෙයාගේ තිරස් චලිතය ගන්නවා. තිරස් චලිතය ගත්තොත් තිරස් දිශාවට මෙයාට ත්වරණයක් නැති නිසා ත්වරණය බිඳුවයි. එහෙනම් අපිට දාන්න තියෙන එකම සමීකරණය s සමානයි ut විතරයි. මේකත් වෙනත් සමීකරණකින් හැදිලා ඉන්නේ. නමුත් අපි මේක මතක තියාගන්නවා ලේසියට. එතකොට තිරස් දිශාවට විස්ථාපනය x, කාලය t දක්වා අපි ගන්නෙ. ආරම්භක තිරස් ප්‍රවේගය u cos θ තිරස් දිශාවට t. මෙතනින් අපිට t එනවා, පියාසර කාලය එනවා, x බෙදීම u cos θ කියලා. පැහැදිලිනේ? දැන් මම මෙයාගේ සිරස් චලිතය සලකනවා. සිරස් චලිතය ගත්තාම බලන්න මෙයාගේ ආරම්භක ප්‍රවේගය u sin θ ඉහළට. ත්වරණය තියෙනවා ගුරුත්වජ ත්වරණය පල්ලෙහාට. ඊට පස්සේ අපි මෙයාගේ විස්ථාපනය දන්නවා y දුරක් ගියා ඉහළට. මන් t සමානයි බිඳුවේ ඉඳන් t සමානයි t දක්වා සලකන්නේ. කාලය t සමානයි t. එහෙනම් අවසාන ප්‍රවේගයේ නැති සමීකරණය භාවිතා කරන්න. දැන් මේක සිරස්ව ඉහළට දැම්මත් පහළට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම දායිශික දෙකක් ඉහළට තියෙන නිසා මෙයාව ඉහළට පාවිච්චි කරනවා. එතන මෙතෙන්ට එනවා y දුරක් ඉහළට ගියා. ආරම්භක ප්‍රවේගය u sin θ ඉහළට, ඒ නිසා මේක ධන t ධන භාගයයි g. ගුරුත්වජ ත්වරණය පල්ලෙහාට නිසා ඒක ඍණ g t වර්ගය. දැන් t කියන කාලය මම හොයාගෙන තියෙන්නේ මෙයාගේ තිරස් චලිතය සලකලා. එහෙනම් y සමානයි u sin θ වැඩි කිරීම t කියලා කියන්නේ x බෙදීම u cos θ. ධන භාගය වතාවක් ඍණ g t ගේ වර්ගය කියන්නේ x වර්ගය u වර්ගය cos වර්ග θ. හරි. දැන් මෙතනින් එන සමීකරණය බලන්න. y සමානයි u කපල යනවා tan θ වතාවක් x, මෙතන එනවා ඍණ
g බෙදීම 2 u වර්ග cos වර්ග θ වතාවක් x වර්ගය. පැහැදිලිද? දැන් බලන්න මෙතන tan θ කියන්නේ මේ ප්‍රක්ෂේපණ කෝණෙත් එක්ක ගත්තොත් මේක නියතයක්. මේ තියෙන්නේ අපි මූල ලක්ෂ්‍ය ප්‍රක්ෂේපණ ලක්ෂ්‍ය කියලා ගත්තොත් x කියලා කියන්නේ මේ වස්තුවේ තිරස් විස්ථාපනය. y කියලා කියන්නේ වස්තුවේ සිරස් විස්ථාපනය. x ට ඉදිරි y ප්‍රස්ථාරගත කරොත් y සමානයි කියලා ප්‍රස්ථාරයක් ඇන්දොත් අපිට මේක ගන්න පුළුවන් කොහොමද? y සමානයි ax ඍණ අපි මෙයාට b කියලා දාමු. bx වර්ගය. මේ මොකද්ද? මේකෙන් නිරූපණය කරන්නේ වර්ගජ ශ්‍රිතයක්. මෙන්න මේ විදිහ හුඟක් වෙලාවට ළමයින්ට හුරු නැති වෙන්න පුළුවන්. මම ඒ නිසා මේක මේ විදිහටම ලියා ගන්නම්කෝ. එහෙම කරා නම් ලේසියි. y සමානයි මම මෙතෙන්ට ගන්නම් මෙයා මුලට ගන්නම්. ඍණ g බෙදීම 2q වර්ග cos වර්ග θ. x වර්ගයේ ධන tan θ වතාවක් x ධන බිඳුවයි. කොහොමද තියෙන්නේ? මේ මොන ආකාර ගන්නවද? අපි මේක ඇන්දොත් y සමානයි ax වර්ග ධන bx ධන c. මෙහෙම ඇන්දොත් ඕගොල්ලන්ට මේක හුරුයි. මෙහෙම ගත්තොත් මේක හුරුයි. පැහැදිලිද? හරි. එතකොට මේ සමීකරණේ බලන්න a කියන්නේ මොකද්ද? මෙයාට අනුව a කියලා කියන්නේ ඍණ g බෙදීම 2q වර්ග cos වර්ග θ. b කියලා කියන්නේ tan θ. c බිඳුවයි. මෙන්න මේ ආකාරයේ වර්ගජ සමීකරණයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. වර්ගජ සමීකරණයක පතය පරාවලීය හැඩයක් ගන්නවා. අපි දැන් බලමු පරාවලීය පතයක සහ වෘත්ත පතයක. වෘත්ත පතයක වෙනස අපි බලලා ඉමු. හරි. එතකොට බලන්න මම මෙතන ප්‍රස්ථාර දෙකක් ඇඳලා තියෙනවා. මේකේ ඔය රතු පාටින් තියෙන්නේ වෘත්තයක සමීකරණයක්. කියන්නේ වෘත්තයකට අදාළ ප්‍රස්ථාරයක් තමයි මම මේ අරන් තියෙන්නේ y වර්ගයේ ධන x වර්ගයේ ඍණ 8x කියලා නිකන් උදාහරණයක් අරන් තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දැන් A level වල මැත්ස් කරන අය නම් දන්නවා වෘත්තය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒ පාඩමේදී වෙනම මේ සම්බන්ධ කතා කරනවා. ඒතර අනිත් ළමයි වුණත් දලව තේරුම් ගන්න y වර්ගයේ ධන ax ධන by ධන c වගේ සමීකරණයක් තමයි වෘත්තයක සමීකරණයක්. ඒතර මම කතා කරපු abc කියන ඒවා නියත වෙනවා. හරිද? මම මේ ගත්තේ xy අක්ෂ පද්ධතියේ මූල ලක්ෂ්‍ය හරහා යන කේන්ද්‍රය x අක්ෂය මත පිහිටන වෘත්තයක සමීකරණයක් මම ගත්තේ සාධාරණ සමීකරණයක්. ඒතර ඔගේ y වර්ග ධන x වර්ග ඍණ 8x කියන්නේ වෘත්තයක සමීකරණයක්. බලන්න මේ වෘත්තයක සමීකරණයට අදාළව ඇඳෙන පතය තමයි මේ රතු පාටින් තියෙන්නේ. මම මෙතන රතු පාටින් ඇඳලා තියෙන්නේ ඒක. පැහැදිලිනේ? හරි. එතන මේ තියෙන්නේ ඒක. මේ තියෙන මේ ලක්ෂ්‍යවල ඛණ්ඩාංක. හරිනේ. එතකොට මම මෙතන දම් පාටින් ඇඳලා තියෙන්නේ y සමානයි ax වර්ග ධන bx ධන c කියන්නේ මොකද්ද? වර්ගජ සමීකරණය. එතකොට මේ වර්ගජ සමීකරණයට අදාළ ප්‍රස්ථාරයට අපි කියනවා පරාවලීය හැඩේ ප්‍රස්ථාරයක් කියලා. පරාවලීය පතයක් කියලා කියනවා. එතකොට බලන්න මේ සමීකරණේ තියෙන්නේ y සමානයි ax වර්ග ධන bx ධන c. ඒ කියන්නේ මේකේ y වර්ගයක් නැහැ. ඒතර වෘත්තපතයක y වර්ගයක් තියෙනවා. හරිනේ. එතකොට අපි ඔප්පු කරගත්තා ප්‍රක්ෂිප්තයක පතයේ සමීකරණය අපි ඔප්පු කරගත්තා. ඒ කියන්නේ මොකද්ද? y සමානයි ඍණ g බෙදීම 2u වර්ග cos වර්ග θ කියලාවා නියතය. ඊට පස්සේ ඒකේ x වර්ගය ධන tan θ වතාවක් x ධන බිඳුව. හරිනේ. එතකොට පරාවලීය පතයකට අදාළව සමීකරණයක් තමයි අපිට ප්‍රක්ෂිප්තයක පතේ සමීකරණ විදිහට ආවේ. ඒතකොට වෘත්ත පතයක සමීකරණය වෙන්නේ y වර්ග ධන x වර්ග ධන ax ධන by ධන c වගේ සමීකරණයක් වෙන. ඒතර ඒක වෘත්ත පතයක සමීකරණයක්. දැන් නිකමට බලන්න මේකේ මේ ඛණ්ඩාංක දැන් අපිට ආවේ a ට ඍණ ගාණක්නේ. අපිට a ට ඍණ ගාණක් ආවේ b ට ධන ගාණක් ආවේ. මතක ඇති y සමානයි ඍණ ax වර්ග ධන bx ධන c කියලා එකක් නේ ආවේ. ඒතර මම ඒක නිසා මෙතෙන්ට ඍණාගයක් දැම්මා. දැන් බලන්න මේ ඍණාගයේ විචලනය වෙද්දී මේ ප්‍රස්ථාර විචලනය වෙන විදිහ. හරිද? මම මේ ඍණ අගය ඍණ 0.1 ඉඳන් ඍණ 0.01 දක්වා ගියර තමයි ගියේ. මේ තියෙන්නේ ওই දම් පාටින් තියෙන්නේ පරාවලීය පතයක සමීකරණය. කියන්නේ අපි ඔප්පු කරපු ප්‍රක්ෂිප්තයේ පතයට අදාළ සමීකරණයක් තමයි මේ තියෙන්නේ. ඒතර මේ තියෙන්නේ ප්‍රක්ෂිප්තයක පතය කිව්වත් හරි. මම උදාහරණයකට තමයි ගණන් දෙකක් විතර දැම්මේ. දැන් ඔය a වෙනස් වෙද්දි නිකන් හිතන්න b වෙනස් වෙද්දි. මෙතන b ගියගේ වෙනස් කළා. හරිනේ. හරි. ඒතර c ටගයක් නැති නිසා මම දැම්මේ නැහැ. c ටගයක් තිබ්බොත් වෙන්නේ මේ ප්‍රස්ථාරයේ මූල ලක්ෂයෙන් එහා පිහා යන එක. ඔය මූල ලක්ෂයෙන් එහෙට මෙහෙට යනවා. මොකද අපි කාලයේ t සමානයි බිඳුවේදී ප්‍රක්ෂිප්තය ගත්තේ පතයේ මූල ලක්ෂ්‍ය තියෙනවා කියලා. එතකොට c යගයක් නැහැ, c බිඳුවයි. හරිනේ. එතකොට මේ වගේ තමයි වෙන්නේ. එතකොට මූල ලක්ෂ්‍යට ඉඳන් ප්‍රක්ෂිප්තේ පතය මේ විදිහට කතා කරන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ප්‍රක්ෂිප්තයක පතය
පරාවලිය පතයක් වෙනවා කියලා. මම පොඩ්ඩක් මේ ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න. මේ පරාවලිය පතේ කියන එක ඕගොල්ලෝ දන්න කතාවක්. අර O level වල පවා අපි මේක කතා කරා. දැන් නිකන් හිතන්න ඒට අපි එක දැම්මයි කියලා. අපි ඒට එක දාලා බලමු. හරි. බලන්න එතන මේ ax වර්ග ධන bx ධන c කියන ප්‍රස්තාරේ මම ඒට එක දාලා bටයි cටයි බිඳුව දෙනවා. මතකද මේ වගේ ප්‍රස්තාර O level කාලේ එහෙම ඇන්දා. බලන්න මෙතන c කියන කෙනා මේ ධන පැත්තට වැඩි වෙද්දි මේ ප්‍රස්තාරේ උඩ යනවා. පැහැදිලිනේ? බලන්න මේක ඍණ පැත්තට යද්දි ප්‍රස්තාරය යට යනවා. ඒතර බලන්න මේ c ගියගේ අඩු වැඩි වෙද්දි මේ ප්‍රස්තාරේ අවම ලක්ෂ්‍ය ඉහළ පහළ යනවා. ඒතර බලන්න b ගියගේ අඩු වැඩි වෙද්දි මේ ප්‍රස්තාරයට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ගණන් ඔයගොල්ලෝ O level කාලෙත් හදලා තියෙන ප්‍රස්තාරයක් එහෙම අඳිනවනේ එක්සෑම් එකට. මේ තියන්නේ a ගියගේ අඩු වෙද්දි මොකද වෙන්නේ කියලා. හරි. බලන්න මේ a ගියගේ ඍණ දැන් තේරුම් ගන්න ප්‍රක්ෂිප්තක සමීකරණයට ඒට ආවේ ඍණාගයක්. එතකොට ඒට ඍණාගයක් එනවා කියන්නේ ප්‍රස්තාරයට තියෙන්නේ උපරිමයක්. මෙන්න මේ පැත්තට හැරෙන්නේ. තේරුම් ගන්න කතාව. ඒ ධන නම් මේ පැත්තනේ තියෙන්නේ. ඒතර ප්‍රක්ෂිප්තක සමීකරණයේදී අපිට ආවේ ඒට ඍණාගයක්. ඒට ඍණාගයක් කියන්නේ උපරිමයක් තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ බීටාවේ ධනාගයක්. මතකද? බීට ඍණ නෙමෙයි බීටාවේ ධනාගයක්. ඒ කියන්නේ මේ පැත්තට ප්‍රක්ෂිප්ත යන්නේ. මේ පැත්තට තමයි සමීකරණය යන්නේ. ඒතර c ගියගේ බිඳුවයි. c වෙනස් වුණොත් එහෙම අපි අර මූල ලක්ෂයටනේ ගත්තේ. කියන්නේ ප්‍රක්ෂේපණ ලක්ෂය මූල ලක්ෂය කරලානේ ගත්තේ. එතකොට c ගියගේ බිඳුවයි. ඒතර c ගියගේ මෙතන බිඳුවයි. එතකොට b අණුව මේ විදිහට තමයි වෙනස් වෙන්නේ. හරිනේ. එතන මේ දම් පාටින් තියෙන්නේ පරාවලිය පතේ සමීකරණය. මේකේ රතු පාටින් තියෙන්නේ වෘත්ත පතයක සමීකරණය. හරි. උදාහරණයක් මම ගියන් කීපයක් අරගත්තා. එක එක ප්‍රක්ෂිප්ත වලට අදාළව එක එක වටිනාකම් එයි. ඒ නියත වලට ab වලට එක එක වටිනාකම් එයි. හරිනේ. හැඩේ තේරුම් ගන්න පරාවලිය පතයක්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ පතේ මොන වගේද යන්නේ? මෙන්න මේ වගේ පතයක්. පරාවලිය පතයක්. පරාවලිය පතයක තමයි ප්‍රක්ෂිප්තයක් ගමන් කරන්නේ. ඒතර මේ පැත්ත x මේ පැත්ත y කියලා ගත්තොත් ආරම්භයේදී මෙයාගේ ඛණ්ඩාංකේ බිඳුවයි. අපි දැන් බලමු මෙයාගේ තිරස් පරාසය. තිරස් පරාසය කොහොමද ගන්නෙ කියලා. තිරස් පරාසයයි උපරිම උසයි. මේ තියෙන උපරිම උස කියලා හිතන්න මේ දෙක අපිට මේ සමීකරණ ඇසුරෙන්ම ඔප්පු කරලා කියන්න පුළුවන්. සමබිමේ තිරස් පරාසය ගැන කතා කරන්නේ. සමබිමේ තිරස් පරාසය කතා කරොත් මේ පතයේ සමීකරණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ පතයේ සමීකරණය. මේ පතයේ ඛණ්ඩාංක වෙනවනේ බිඳුව සහ මෙන්න මෙතන r බිඳුව කියන එක. r, බිඳුව. r කියන්නේ x අක්ෂ ඛණ්ඩාංකේ, බිඳුව කියන්නේ y අක්ෂ ඛණ්ඩාංකේ. මේ සමබිමේ තිරස් පරාසයක් හොයන්නේ. එතකොට මේ පතයේ සමීකරණයෙන් මේ ඛණ්ඩාංකයක් තෘප්ත වෙන්න ඕනේ, මෙයාත් තෘප්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ බලන්න බිඳුව දැම්මොත් ඉතින් කොහොමත් හරිනේ y බිඳුවයි x බිඳුවයි කියන්නේ මේ පතේ මේ සමීකරණේ වටිනාකමක් නැහැ. මෙතන මොකද වෙන්නේ? y ට බිඳුව දැම්මොත් r එන්න ඕනේ. එහෙනම් මම මෙතන y ට බිඳුව දාලා x හොයලා බලනවා මොකක්ද දෙන්නේ කියලා. y සමානයි බිඳුව දානවා. y ට බිඳුව දැම්මොත් මෙතන x පොදුයි. මම x එළියට ගන්නවා. x එළියට ගන්නවා මම tan θ මුලින් ලියනවා. tan θ ඍණ g බෙදීම 2 u වර්ග cos වර්ග θ x. එතන මෙතනින් අපිට සම්බන්ධයක් එනවා x සමානයි බිඳුව හෝ මේ වරහන සමානයි බිඳුව කියලා. එතකොට මේ අගේ සුළු කරලා ගත්තොත් දැන් මෙතන x තියෙනවා. මේ x අගේ සුළු කරලා ගත්තොත් ඔයගලන්ට තේරෙනවා 2u වර්ග cos වර්ග θ උඩට එනවා. ඒ කියන්නේ tan θ 2u වර්ග cos වර්ග θ බෙදීම g. බලන්න මෙතනින් අපිට උත්තරයක් එනවා tan θ කියන්නේ sin θ බෙදීම cos θ. ඒතර cos θට cos වර්ගෙන් එකක් කපලා ගියාට පස්සේ 2u වර්ග sin θ cos θ බෙදීම g. ඒ කියන්නේ y බිඳුව වෙද්දී x බිඳුව වෙන්නත් පුළුවන්. y බිඳුව වෙද්දී x කියන කෙනා 2u වර්ග sin θ cos θ බෙදීම g වෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? එතකොට මේ ඛණ්ඩාංකේ හරිනේ. එතකොට මෙතන මේ r කියන කෙනා තමයි y බිඳුව වෙද්දී එන අනිත් විසඳුම. එතකොට මේ තියෙන්නේ යගේ. හරි නේද? මේක නේද අපි තිරස් පරාසයට අර චලිත සමීකරණ භාවිතා කරලා හොයන්නේ. එතන මම මේක හෙව්වේ චලිත සමීකරණ පාවිච්චි කරලා නෙමෙයි පතයේ සමීකරණේ භාවිතා කරලා. මේ තියෙන්නේ අපි අර ඔප්පු කරලා ගත්ත පරාවලිය පතයක හැඩය ගන්න සමීකරණය. මේක තමයි ප්‍රක්ෂිප්තයේ පතයේ සමීකරණ. එහෙනම් මට මෙතන ඛණ්ඩාංක ලියා ගන්න පුළුවන්. මම දැන් මේක කෙටියෙන් ලියා ගන්නවා. මොකද ඔයගොල්ලෝ දන්නවා මේක ලියන්න පුළුවන් අපිට 2 sin θ cos θ කියන්නේ sin 2 θ. u වර්ග sin 2 θ බෙදීම g. එහෙනම්
මම මෙතන කණ්ඩාංක ලියා ගන්නවා u වර්ග මෙන්න මේ විදිහට. පැහැදිලිනේ. එහෙනම් අපි ඔප්පු කරගත්තා y බිඳුවේදී x බිඳුව y බිඳුවේදී x බිඳුව වෙනවා y බිඳුවේදී x තිරස් පරාසය ගන්න. ඒතර මේක තමයි අපි අර තිරස් පරාසය කියලා r කියලා ගත්තේ. මම දැන් මෙන්න මේ කතාව ප්‍රක්ෂිප්තයක් ඇසුරෙන් විස්තර කරන්න යන්නේ නැහැ. අපි ඒව කතා කරලා තියෙන්නේ. එතකොට මම මේ කොටස මකනවා උපරිම උස හොයන්න. දැන් අපි බලමු මෙයාගේ උපරිම උස කොහොමද හොයන්නේ කියලා. දැන් මෙයාගේ උපරිම උස හොයන්න නම් දැන් මෙතනින් භාගයේ උපරිම උසට අදාළ x කණ්ඩාංක කියලා ගන්නෙ නැතුව අපි මේක ගණිතමය වශයෙන් ඔප්පු කරලා ගමු. හරිනේ. එතකොට අපි මෙයාගේ අනුක්‍රමණය ගත්තොත් මේ පතයේ සමීකරණේ තියෙන මේ පතයේ සමීකරණේ බෑවුම ස්ලොප් එක මන්ට අනුක්‍රමණය ගත්තොත් මෙයා උපරිම උසේදීනේ හැරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මෙයාගේ ස්ලොප් එක අඩු වෙලා උපරිම උසේදී ස්ලොප් එක බිඳුව වෙනවා. උපරිම උසේදී ස්ලොප් එක බිඳුව වුණාම තමයි මෙයාගේ උපරිම උසට මෙයා ඇවිල්ලා තියෙයි. ඊ ස්ලොප් එක බිඳුව වෙලා ඊට පස්සේ ස්ලොප් එක ඍණාගයක් වෙද්දී ආයෙ මෙයා පල්ලෙහාට යනවා. උපරිම උස කියලා කියන්නේ ස්ලොප් එක බිඳුව වෙනද. එහෙනම් මේ පතයේ සමීකරණයෙන් අපි මෙයාගේ ස්ලොප් එකට වටිනාකමක් ගමු. පතයේ සමීකරණයෙන් මෙයාගේ අනුක්‍රමණයට වටිනාකමක් ගමු. අරගෙන ඒ අනුක්‍රමණය බිඳුව වෙන්නේ මොන කණ්ඩාංකවලද කියලා බලමු. හරිනේ. එහෙනම් අපි දන්නවා ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන්නේ මේ පතේ සමීකරණය. අපි ඒක කලණයේ ඇසුරෙන් ගමු. එතන මේකේ dy බෙදීම dx ගත්තා නම් නියතේ එළියට එනවා. x වර්ගයේ අවකලනය ඒ කියන්නේ 2x 2 ඍණ 1 1යි ධන tan θ වතාවක් 1. එහෙනම් මේ වටිනාකම මේ තියෙන ස්ලොප් එක. මේ ස්ලොප් එකේ වටිනාකම බිඳුව වෙන තැන බලමු. එහෙනම් මේ ස්ලොප් එකේ වටිනාකම මම බිඳුව ගන්නවා. එහෙනම් බලන්න මොකද වෙන්නේ? මම මෙයා මේ පැත්තට ගෙනියනවා. එතකොට tan θ සමානයි 2ට 2 සුළු වෙලා යනවා. gx බෙදීම 2u වර්ග cos වර්ග θ. එහෙනම් මේක x කියන කෙනා අපි උක්ත කරලා ගත්තොත් මෙතන tan θ කියන්නේ sin θ බෙදීම cos θ නේ. එතකොට cos θ ගෙන් එකක් කපලා යනවා. එතකොට එනවා 2යි u වර්ග මෙතන 2 කපලා ගියානේ. මෙතන 2ට 2 කපලා ගියා. එතකොට 2 මෙතන නැහැ. u වර්ග sin θ cos θ බෙදීම g. ඒ කියන්නේ මෙන්න මෙතන කණ්ඩාංකය ඔය ආවේ. x අගේ. අනුක්‍රමණය බිඳුව වෙන තැන x ගේ කණ්ඩාංකය තමයි මේ ආවේ. එතන බලන්න මේකත් අපිට අර උපරිම තිරස් පරාසය ඇසුරෙන් හදලා ගන්න පුළුවන්. මේක දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. දෙකෙන් වැඩි කරලා දෙකෙනුත් බෙදුවා නම් 2යි sin θ cos θ කියන්නේ sin 2යි θ නේ. එතකොට ඒකේ ඒ කියන්නේ u වර්ග sin 2යි θ බෙදීම 2යි. මේකෙන් භාගය කියලාත් අපිට ඔප්පු වුණා. හරිනේ. ඒතර මෙතන කණ්ඩාංක කියලා කියන්නේ u වර්ග sin 2යි θ බෙදීම 2 බිඳුව 2යි g වල බිඳුව. පැහැදිලිනේ. එතකොට මේ ආවේ මෙතන කණ්ඩාංකය. එතකොට අපිට මේක වැඩක් නැහැ. මම මේක නිකන් ලකුණු කරගත්තා. අර අපිට මේක පොඩ්ඩක් පැහැදිලි වෙන්න. එතකොට දැන් මේ තියෙන්නේ x කණ්ඩාංකනේ මෙතන. x මේ හොයාගත්ත x කණ්ඩාංකේ පතයේ සමීකරණයට ආදේශ කරොත් අපිට උපරිම උසට අදාළ වටිනාකම එන්න ඕනේ. පැහැදිලිනේ. එහෙනම් මම දැන් මේ ටික මකනවා. මකලා මේ උත්තරය අරගෙන මේ පතයේ සමීකරණයට ආදේශ කරලා බලනවා උපරිම උසට කීයද එන්නේ කියලා. හරිනේ. දැන් බලන්න මෙතෙන්ට ආවේ u වර්ග sin θ cos θ බෙදීම g. මම දැන් මේ කණ්ඩාංකනේ මේ ආදේශ කරන්නේ. මම අතෙන්ට ලේසියට ලියාගත්තේ. u වර්ග sin θ cos θ බෙදීම g. මේකේ වර්ගයනේ ආවේ. ධන tan θ වතාවක් මේ අගය. දැන් මේක සුළු කරලා බලන්න. මෙතන u වර්ගය සුළු වෙනවා. u වර්ගයෙන් එකක් සුළු වෙනවා. මෙතන g සුළු වෙලා මෙතන g වර්ගයෙන් එකක් ඉතුරු වෙනවා. හරිද? මෙතන cos වර්ගය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මෙතන cos වර්ගය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ u වර්ග sin වර්ග θ. උඩ ඉතුරු වෙනවා. මේක ඍණ බෙදීම 2යි g. මේක ඉතුරු වෙනවා. මෙතන ධන බලන්න මෙතන tan θ කියන්නේ sin θ බෙදීම cos θ නේ. එතකොට මේකේ cos θ tan θ ගේ යට තියෙන cos θ ට කපලා යනවා. එතකොට මෙතනින් එනවා u වර්ග sin වර්ග θ බෙදීම g. දැන් මේක සුළු කරලා ගත්තොත් මොකක්ද එන්නේ? මෙතන එන්නේ දැන්
මෙතන එන්නේ එක ඍණ භාගය කියලානේ. මෙතන තියෙන එකයි මෙතන තියෙන ඍණ භාගයයි. එතකොට මේක සුළු වුණාට පස්සේ ධන භාගය. එතන මේකෙන් එනවා u වර්ග sin වර්ග θ බෙදීම 2g. මේ ආවේ මොකද්ද? ස්ලොප් එක බිඳුව වෙන තැන x කණ්ඩාංකයට අනුරූප y කණ්ඩාංකය කියන්නේ මෙන්න මෙතන වටිනාකම නේද මේ ආවේ. මේ ආවේ මෙතන වටිනාකම. එහෙනම් මෙතන කණ්ඩාංකය අපි ගත්තොත් මොකක්ද දෙන්නේ? මම දැන් මෙයාගේ මේ විදිහට ලියා ගන්නම්කෝ. y කණ්ඩාංකය මොකද්ද? u වර්ග sin වර්ග θ බෙදීම 2g. ඒක තමයි මෙයාගේ. මම තිරස් පරාසයත් හෙව්වා උපරිම උසත් හෙව්වා මේ පතයේ සමීකරණය පාවිච්චි කරලා. දැන් මේ අපි කරපු වැඩෙන් අපිට තේරුම් ගියා අපි මේ උසස් පෙළ භෞතික විද්‍යාව යටතේ අපි ප්‍රක්ෂිප්ත ගණන් හැදුවට අපි ඒක ඇතුලේ මේ තියෙන මැත්ස් පාර්ට් එක කතා කරන්නේ නැහැ. ඒතර එහෙම කතා කරන්න අවශ්‍යතාවක් නැහැනේ. නමුත් මේ මැත්ස් පාර්ට් වලින් අපිට තේරුම් ගන්න ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒතර ඒ ටික තේරුම් අරගෙන තියාගත්තොත් අපිට සමහර දේවල් ගැන වැඩි හිතන්න දෙයක් නැහැ. ලොකුවට හිතන්න දෙයක් නැහැ. හරිනේ. ඒතර මේ ප්‍රක්ෂිප්ත එක පතය වෙන්නේ පරාවලීය පතයක්. ඒක වෘත පතයක් නෙවෙයි. පරාවලීය පතයක සමීකරණයත් අපි පැහැදිලි කරගත්තා. පරාවලීය පතයේ සමීකරණේ ආකාරය ගන්නවා කියලා ප්‍රක්ෂිප්ත එක සමීකරණය අපි පෙන්නුවා. එහෙනම් අපි මේ වගේ ෆිසික්ස් වල තියෙන ගණිතමය පැත්ත සම්බන්ධ වෙන තවත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. එහෙනම් මේ දේවල් තේරුම් අරගෙන තියාගන්න.